මට නම් ඇත්තටම මගේ මොලේ හොඳයි මට මානසික අවුලක් නැහැ. මානසික අවුල තියලා ඇත්තටම මේ ડોක්ටර්ස්ලාගෙන් මිදන්න. එහෙම නැත්නම් අපිට අනවල සමහරක් ඉන්න හම්බෙන්නේ නැහැ. ඒක මම මේ කියන්නේ. මම මේ හොඳට කියන්නේ ඕවා. හරිද? එච්චර අපිට මේ මානසික අවුලක්වත් නැහැ. අපිට දේවබෝධි තියෙන අපි දෙවිවරු හරිද? අපි යකෝ මම ජානුත් දෙවියා. කවුද ජානුත් දෙවියා? මේ දන්නවනේ මාරයාගේ පුතා කියලා මම එදා මාරයාගේ පුතා. වෙන කාගවත් නෙවෙයි මාරයාගේ හරිද? උඹලට බෑ අපිව හිරේ දාන්න. හරිද? අපි හිරේ දැම්මත් අපි නිදහස් වෙනවා එච්චරයි. හැබැයි නිදහස් වෙලා එළියට නිකන් නෙමෙයි මිනිවරු වෙලා. එච්චරයි ඉන්නේ. එච්චර වැඩේ හරිද? තාත්තට මට අද තිබ්බොත් උඹලාගේ පවුල ඉවරට ඉවර වග තියාගන්න. කෝණාර පවුල ඉවර කරනවා. කෝණාර පවුලේ අවසානයේ දාට. ගේ ඉස්සරහා තී සුදු කොඩි. හරිද? හරිද? අපිට ඒකේ සද්ද දාන්න එපා. අපිත් මේ රාඩපස්සලා වගේ තමයි හරි. රාඩපස්සලා කියන මේ වික්‍රම සිංහල වගේ තමයි හරිද? රනිල් ලංකාලා වගේ තමයි. රනිල් ලංකාවලුත් එහෙමනේ දන්නවද? රනිල් ලංකාට අපහාස කළා අර පවුලක් මරුව හැටි. ඒ වගේ තමයි. අපි හරිද? රනිල් ලංකාගේ ඉරාදේ තමයි හරි. හොඳේ. ඒවට මෙහෙන් දෙපා නිකන් අපහාස කරන්න. හොඳේ. අපහාස කරන්න එන්න එපා. අපහාස කරුවොත් අපි බලා ගන්න. හොඳේ. එච්චරයි. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ පාඩුව ඉන්නේ ඉතින්. අපේ පාඩුව ඉන්නම් එච්චරයි. අවුලක් නැහනේ. එච්චරනේ කතාව. ඇයි යකෝ. ඒකෙන්ද මේ දුමින්ද ඔයා ඕන්ට වඩා මේ එන්න එපා සද්දාගෙන හරියට හප්පලා වරන්න දැනගන්න. හප්පලා වරන්න දැනගනින් හරිද? හප්පලා මුළු පාළුවම මරනවා. හරිද? පරිස්සමෙන් පාරපාලයන්. හරි? මොකද මේ මට බැකෝ එකක් දාන්න මහල්කු වෙලාවක් යන්නේ හරිද? ඒකෙන්ද මේ නිකන් මේ පොඩු සෝබන වලට එන්න එපා හරි? අපිත් මේ නිකන් ඩයල් නෙමෙයි හරිද? අපිත් මහා නසාවනි ඩයල්. තේරෙනවනේ? හරිද? බලන්න බෑ ඔය කොරාට බෑ මේ ආරච්චිලක හැප්පෙන දන්නවනේ අපේ කුරුවේට පරම්පරාව කියන්නේ මොකක්ද කියලා? කුරුවේට පරම්පරාව ලොකු ඉතිහාසයක් තියෙන පරම්පරාවක් අපේ පරම්පරාව මේ සෙල්ලම් බඩුවක් අපේ පරම්පරාව සෙල්ලම් බඩුව නෙමෙයි ඈ. තේරුණානේ? දැන් සීයා හිටන් ජාතලා තාත්තා ගාත තෝ මල්ල තෝගේ දහදුත් නෑ දැන්. හරිද පරව. තෝ මොකෙද්ද? තෝ මේ මට මහලුකෙක්ද අපේ ආරච්චිලා යකෝ කුරුවේට ආරච්චිලා අපිත් එක හැප්පුණොත් වෙන්නේ මේ මරුන් කන තමයි. හරිද? එච්චරයි කතාව. ඔව්. එච්චරයි උදායි එක්ක අපිත් එක හැප්පුණොත් වෙන්නේ උඹලට මරුන් කන තමයි. හරිද? ඉගෙන අපිට සද්ද දාන්න